ලස්සනම සුන්දර දවසක් වේවා සියලු දෙනාටම. ට්‍රැවල් විත් රංජි ඔයාලට මුලින් වීඩියෝ එකක් ගෙනාව පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සිට. ඉතින් අපි එදා කිව්වා වගේම පේරාදෙණිය මල්වත්තේ ඉඳලා තවත් වීඩියෝ එකක් අරන් එනවා කියලා. ඉතින් අපි දැන් ඉන්නේ වැල්පාලම ළඟ. නමුත් වැල්පාලමෙන් එහාට යන්න අවසර ලැබෙන්නේ නැහැ. ඒ තාවකාලිකව වසා දමා තිබෙන්නේ. ගසක් ඇති මෙදී ගසකී ආකාරය ඒ වගේම සංචාරකයන් විශාල ප්‍රමාණයක් රැඳී සිටිනවා මල්වත්ත නැරඹීම සඳහා. ඉතින් ඔයාලා තවමත් ට්‍රැවල් විත් රංජි YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න, like එකක් දාගෙන යන්න, bell එක click කරන්න, පහලින් ඔයාලගේ අදහස් comment එකක් දාගෙන යන්න. අපි ඉස්සරහට කිරුවා. විශාල දිගට වැවුණු වැලක්. බලන්න සෑමතැනම සුන්දර වටපිටාවක් ලැබෙනවා. ඉතින් අපි දැන් ඊළඟට යමු ගාඩන් එක ඇතුළට. ඔන්න අපි ඊළඟට උඩවැඩියා මැදුර ඇතුළට ගමන් කරන්න යන්නේ. නෙකරු රටා නැවෙන සුන්දර දසුන්තරක් අපිට දකින්න පුළුවන්. ඉතින් පේරාදෙණිය මල්වත්තට පැමිණියත් සෑම තැනම බලන්න
ලැබෙන්නේ නැහැ බොහෝ පිරිස් වලට. එක දිනකින් පේරාදෙණිය මල්වත්ත නරඹා අවසන් කරන්නට බෑ. පේරාදෙණිය මල්වත්තේ සුන්දර ස්ථාන, ඒ වගේම විශේෂ ස්ථාන බොහොමයක් අපි මේ වීඩියෝ එකෙන් අරන් ආවා. ඒ වගේම විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වූ පේරාදෙණිය මල්වත්ත අනිවාර්යයෙන්ම ට්‍රැවල් කර යුතුම ස්ථානයක්. එහෙමනම් තවත් සුන්දර ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් ඔයාලා සියලු දෙනාටම ජය වේවා. මේ ට්‍රැවල් විත් රංජි.